Hello, good morning. අද මාත් එක්ක අද දවස ස්පෙන්ඩ් කරන්න. මේ දවස්වල ගෙදර. ඒ කියන්නේ මේ වීක් එකයි next week එකයි අපිට study leave එක. කියන්නේ next month පටන් ගන්න final exam. So exciting. exam වලට හරියට පාඩම් කරවන්න. අනිත් මට මේ උදේ ඉඳන් හචින් යනවා කවුරු හරි කියන්න මොකක් හරි කරන්න තියෙනවා. මොකද මට මේක හරියන්නේ අලමයින කපියුවත් විතරයි. අලමයින කපියුවත් ටිකටම නිින්ද යනවා. ඉතින් මට එක්සෑම් නිසා නිදාගෙන බෑ. ඒක නිසා ඒක කරන්න වැඩිය කරන්න. කවුරු හරි මේකට බෙදලා තියෙනවා කියන්න please. And I got something to show you. මගේ clothing brand එකක් තියෙනවා. brand එක කිව්වේ clothing business එකක් තියෙනවා. මම ඒකේ t-shirts sell කරනවා. ඉතින් මම අලුතෙන් ගෙනාව oversize t-shirts ටිකක් ඒව තාම pages වල දැම්මේ නැහැ. මම ඔයාලට පෙන්නන්න. ඒව ලස්සනයි. Wait a second. So this is the first one. It's a white tee. The print is more lස්සනයි. මම දන්නවට කොහොම පේනවද කියලා. හැබැයි මේක ලස්සනයි. අනිත් එක Jenny fans ලට කයි මේක පිටිපස්සේ තියෙන print එක. Jenny girls ලට අනිත් එක තමයි මේකත් ලස්සන print එකක් තියෙනවා ඉස්සරහා. අනිත් පිටිපස්සේ මේ material එක මාරම comfy. ඒ කියන්නේ මේක මාරම comfy. මේක 240 GS material එක. මේක අන්දම මාරම comfortable. දවස් මොනක් හොඳගෙන ඉන්න පුළුවන්. ඒ ටික තමයි මම මේව තාම pages වලට දැම්මේ නෑ. ඒ වුණාට කැමති කෙනෙක් ඉන්නවා නම් මට මගෙන් ගන්න පුළුවන්. මම WhatsApp number එකයි pages වල links ටිකයි පළහ description එකේ දාන්නම්. ඔයාලට check කරන්න පුළුවන්. අනිත් එක තමයි මට කියන්නම තිබුණා මේ t-shirts වල designs මමම design කරපුවා. කියන්නේ ඔයාලට කොහෙන්වත් මේ designs හොයාගන්න බෑ. මගේම විතරයි. ඒක තමයි කියන්නේ. එහෙනම් අපි ඉතුරු ටික බලමු කොහොමද යන්නේ කියලා. Guys, say hi to my baby. මෙයා ටිකක් ජරා වෙලා ඉන්නේ. මොකද මේ දවස්වල වස නිසා මෙයා එළියට ගියොත් හැමදාම කොයි වෙලෙත් මොනවා හරි කාගෙන තමයි යන්නේ. Hello again mama. මම t-shirts page එකට දැම්මේ නැහැ කිව්වට එක t-shirt එකක් දැම්මා. අර black t-shirt එක. ඒක ඔයාලට check out කරන්න බලන්න මගේ page එකේ. ඒක මම description එකේ දාන්නම්. දැන් යමු වැඩ කරන්න. මොකද මම අද කරන්න ඉන්නේ එක subject එකක් cover කරන්න කියලා හිතාගෙන ඉඳී. හැබැයි මම තාම lessons දෙකයි ඉවර කරලා කියන තව 8ක් තියෙනවා. මම ගන්නවා මම ආයෙම අන්තිම වෙනකන් තියාගෙන ඉන්නේ කියලා. මොකද අපිට campus එකේ sales day එකක් තිබ්බා. May 16th තිබ්බේ. ඉතින් එකට අපි ගොඩාක් busy වෙලා ඉඳී. ඒක නිසා අපිට පාඩම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අතම ගියොත් අපි දවස් දෙක තුනක්ම නිදිත් නැහැ, කෑමත් නැහැ. දැන් මම ඒකේ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි තිබ්බොත් මම දාන්නම්. අපිට අතම කිව්වා අපිට අපේ ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. ඒ තරම් busy වෙලා ඉඳී. ඉතින් අපි ෆොටෝස් හොයාගත්තේ කැම්පස් එකේ FB page එකේ. එහෙනම් වැඩ කරන්න යන්න. මම
පාඩම් කරන්න කාමරයට ආවා. මොකද එළිය පොඩ්ඩක් සද්ද වැඩි. ඒක නිසා ඇඳේ තමයි ඉතින් පාඩම් කරන්න වුණාට ආවා. ඒක නැත්තම් මට කරන්න වෙන්න. එන්න මේ ටික තමයි මම මේ ඔක්කොගෙම මෙච්චරයි තාම කවර් කරේ. nice. ගයිස් මේ තියෙන අපේ සේල්ස් ඩේ එකේ ස්ටෝල් එක බලන්න කොච්චර ලස්සනද කියලා. නක මේ ඈතින් අරගෙන තියෙන ෆොටෝ එකත් අපේ ස්ටෝල් එක ලස්සනට පේනවා. මම ඉතින් ඇඳේ ඉඳන් වැඩ කරන්න බැරි නිසා ටේබල් එකට ආවා. අම්මා තේ එකකුත් හදලා දුන්නා. මේ දවස්වල තේ බොනවා ඉවරයක් නැහැ. මේක වැස්සත් එක නිසා නේ පාඩම් කරද්දී කොහොමද නිදිමත යන්න ඒවටත් එක්ක තේ එකක් ඕන. මම මේ විදියට පැය එකහමාරක් දෙකක් විතර එක දිගට පාඩම් කරගෙන ගියා. ඊට වඩා නම් කරන්න බෑ. අතම කිව්වොත් කොහොමත් ඔළුවට යන්නෙත් නෑ ඊට වඩා කරාට. මම ඉතින් ඩියුටි බ්‍රේක්ස් ගන්න ගමන් තමයි හැම පාඩම් කරන්නේ. ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් විතර පොඩි බ්‍රේක්ස් ගන්නවා පාඩම් කරනවා අතරමඟ. නැත්නම් මට අතරම අමාරු එක දිගට පාඩම් කරන්න. ඉතින් පාඩම් කරගෙන ඉන්න ගමන් පොඩි බඩගින්නකුත් ආපු නිසා මම මස්ටර්ඩ් නයි චීස් දාලා සෑන්ඩ්විච් එකක් හදාගත්තා. ගාස් මේ වගේ මස්ටර්ඩ් නම් වැඩිපුර ගන්න එපා. ටිකක් අවුල්. උනාට මේක නම් ලොකු අවුලක් වුණේ නෑ. අතරම හිතුවට වඩා හොඳට ආවා. ගයිස් මම ඇත්තටම මස්ටර්ඩ් වැඩිපුර කෑවට එහෙම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඒකත් වෙනම ටේස්ට් එකක් තිබුණා. මට පහමාරට විතර රිවිෂන් සෙෂන් එකකුත් තිබුණා. රිවිෂන් සෙෂන් එකක් වුණාට ඒකේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක ප්‍රශ්න එන්නේ කොයි වගේද අන්න ඒ වගේ ටිකක් තමයි කිව්වේ. ඊට පස්සේ කොහොම හරි ඒක ඉවර වෙද්දී මට ලොකු ඔළුවේ ගැක්කුමක් හැදුණා. ඉතින් මම පැනඩෝල් එකකුත් බීලා පොඩ්ඩක් නිදා ගන්න ගියා. ඇත්තටම ගොඩක් අමාරුවෙන් ඉඳී. මම පැනඩෝල් එහෙම බොන්නෙත් නෑ. අමාරු නැත්තම් මොකද පැනඩෝල් හොඳ නැහැනේ. ඒක නිසා ඒකත් බීලා පැයක් විතර මම නිදාගත්තා. ඊට පස්සේ කොහොම හරි 9ට විතර නැගිටලා ටිකක් වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරලා වැඩ කරන ගමන් ඉතින් තාත්තා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දුන්නා. ඒකත් කෑවා. මම කන්න නෙමෙයි ඉඳියේ. ඒ වුණාට ඒක හදලා දුන්න නිසා කෑවා. ඊට පස්සේ මෙන්න මේ බතුත් කාලා ඊට පස්සේ මම බිස්කට් දුන්නා. ඒවත් කාලා දැන් තව දෙනකම් බලාගෙන ඉන්නවා. මං දුන්නේ නැති වුණාම ඊට පස්සේ මට ගොඩවන්නත් ගත්තා. ඉතින් මේ දුන්නේ නැහැ තව. මොකද හොඳක් නැහැනේ. සීනි හැමනේ. කොහොමදත් මේ මොන්නේ දැක්කම නිදෙන්නේ හිතෙන්නේ. මම ඉතින් ඔහොම වැඩ ටික කරගෙන ගියා. බලද්දී වෙලාව 12:14යි. ඉතින් පොඩි නිදිමතකුත් ආපු නිසා මම හිතුවා කිරි එකක් හදාගන්න. ඉතින් මම ඔහොම කිරි එකත් බොන ගමන් ටික ටික පාඩම් කරා. මම ඊට පස්සේ කිරි එක බේලා ඒ මග එක හොදලා ඇත්තේ කාමරේ නිදාගෙන ඉඳලා මගේ මේ ලුයි පැටිය එනවලදී අර චූටි බබෙක් වගේ නිදාගෙන නැගිට චූටි බබෙක් වගේ. ඊට පස්සේ කොහමද මම පොඩ්ඩක් අත ගෙනලා ඊට පස්සේ ටිකකින් බලද්දි එතනම නේද බලන්නකො මෙයා නිදාගෙන ඉන්න ලස්සන. වෙලාව 2යි කාලත් වෙලා. එහෙනම් මෙතන බ්ලොග් එක ඉවරයි. මගේ ස්මෝල් බිස්නස් එකට සපෝට් එකක් දෙන්න පහලින් තියෙන ලින්ක්ස් ටික
ගිහින් ෆලෝ කරලා ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් exam එකෙන් පස්සේ හම්බෙමු. Bye.